ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. වෝරියෝ බෑග් එකේ ඊළඟ වීඩියෝ කොටස අරගෙන මම අද ආවේ. මෙන්න මේ විදිහට අපි රවුන්ඩ් එක ගොතාගෙන ඉවරුනාට පස්සේ ඒ රවුන්ඩ් එකේ කන පිට පැති දෙක මැදට හිටන විදිහටත් හොඳ පිට පැති දෙක දෙපැත්තට හිටින විදිහටත් තියාගෙන තමයි අපි ගොතන්න පටන් ගන්නෙ. මේ විදිහට දැන් අපි ගෙතුම අවසන් කරපු තැනින් මේ විදිහට නූල ඇදලා තද කරගන්න. තද කරගෙන ඒක චේන් එකක් දාලා තද කරගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් ඉස්සරහට චේන් 14ක් ගොතා ගන්න. මම මෙතන ගොතාගත්ත චේන් 14යි. ඔයාලට බෑග් එකේ තව දෙපැත්තෙන් විශාලව ගන්න ඕනි වගේ නම් චේන් ප්‍රමාණය වැඩි කර ගන්නත් පුළුවන්. මේ විදිහට චේන් 14ක් ගොතාගත්තට පස්සේ අපිට තියෙන්නේ ඊළඟට මේක අනිත් රවුම් කොටස මේකට සම්බන්ධ කරගන්න. මේ විදිහට රවුමේ කන පිට මැදට හිටින විදිහට අරගෙන රවුමේ හොඳ පිට පැත්තෙන් මේ විදිහට කටුව යවලා මේ විදිහට නූල රඳවලා ලූප් එකක් ඇදලා ගන්න. ඒ ඇදලා ගත්ත ලූප් එක ඊට පස්සේ කටුවේ තියෙන ලූප් එක අතරින් මේ විදිහට යවලා ඇදලා තද කරන්න. දැන් රවුන්ඩ් එක සම්බන්ධ වෙලා තියෙන මේ විදිහට. ඊට පස්සේ ඔයාලා ආයෙ මෙතන චේන් එකක් දාගන්න. මේ විදිහට චේන් එකක් දාගන්න. දාගෙන මෙහෙම හරව ගන්න. හරවගෙන දැන් අපි ඉස්සරහට ගොතාගෙන යන්න තියෙන්නේ. මෙතන අපි රවුමට සම්බන්ධ කර වෙච්ච චේන් එක නැතුව ඊළඟ චේන් එකේ අපිට පේනවා මෙහෙම දන්වැලේ ලූප් දෙක. ඒ ලූප් දෙකෙන් අපි බෑක් ලූප් එකෙන්, ඒ කියන්නේ අපේ පැත්තට තියෙන එක නෙමෙයි පිටිපස්ස පැත්තේ තියෙන ලූප් එකෙන් මේ විදිහට කටුව යවලා මේ විදිහට නූල ඇදලා ගන්න. ඊට පස්සේ ඒ ලූප් එක ආපහු කටුවේ අනිත් ලූප් එක අතරින් යවන්න. මේ විදිහට ගොතන එක ස්ලිප් ටිච් එකක් කියලා කියන්නේ. මේ විදිහට ස්ලිප් ටිච් දෙකක් දාගන්න. මේ විදිහට නූල ඇදලා ගන්න. ඊට පස්සේ ඒක කටුවේ තියෙන ලූප් එක අතරින් මේ විදිහට ඇදලා ගන්න. ඒ විදිහට ස්ලිප් ටිච් දෙකක් දාගත්තට පස්සේ ඊළඟ දන්වැලේ බෑක් ලූප් එක ඇතුලේ මේ විදිහට කටුව යවලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මේ විදිහට ඊළඟ දන්වැලට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. අපි මුලින් ස්ලිප් ටිච් දෙකක් දාගත්තා. ඊට පස්සේ දැන් සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. සිංගල් ක්‍රොෂේ මේ විදිහට අපි පේලියට 10ක් ගොතා ගන්නවා. චේන් එකේ අපි 14ක් ගොතලා තියෙනවා. ඒ 14න් මුල් දෙක ස්ලිප් ටිච් ගොතලා ඉතුරු චේන් 10ක් ඉස්සරහට සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න. ඊළඟට අපිට ආයේ 10 ගොතලා ඉවරනම් තව දන්වැල් දෙකක් ඉතුරු වෙනවා. ඒ දන්වැල් දෙකට ආයෙමත් ස්ලිප් ටිච් දෙකක් ගොතා ගන්න. මේ විදිහට ස්ලිප් ටිච් දෙකයි සිංගල් ක්‍රොෂේ 10යි ස්ලිප් ටිච් දෙකයි. ඒ විදිහට තමයි මේ පේලිය ගොතන්නේ. මෙහෙම ගොතාගෙන ඉවරනාට පස්සේ අපිට තියෙන ඊළඟට මේක ආයෙත් රවුමට සම්බන්ධ කරන්න. මේ විදිහට රවුමේ ඇතුල් පැත්තෙන් නෙමෙයි කටුව යවන්න ඕනේ. එතරම්දී ඔයාලා පැහැදිලිව හොඳට බලා ගන්න, වරද්ද ගන්න එපා. මේ විදිහට රවුමේ පිට පැත්තෙන් තමයි, හොඳ පිට පැත්තෙන් මේ විදිහට ඇතුල් පැත්තට කටුව යවලා මේ විදිහට ඒ ලූප් එක මේ ලූප් එක අතරින් යවලා මේ විදිහට තද කරන්න. ඊට පස්සේ ඔයාලා එතෙන්ට ආයෙමත් චේන් එකක් දාගන්න. චේන් එකක් දාගෙන මේ විදිහට හරව ගන්න. මේ විදිහට හරවගෙන ඔයාලට ආයෙමත් කලින් ගොතපු පැටර්න් එකමයි ස්ලිප් ටිච් දෙකයි සිංගල් ක්‍රොෂේ 10යි ස්ලිප් ටිච් දෙකයි. මේ විදිහට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මම ඔයාලට පැහැදිලි වෙන මේවට ගොතන විදිය පෙන්නන්නම්. මේ විදිහට බෑක් ලූප් එකෙන් විතරක් කටුව යවන්න. මේ විදිහට පළවෙනි චේන් එකේ මේ විදිහට රවුමට සම්බන්ධ වෙච්ච චේන් එකේ මේ ඊළඟ එකේ
මේ විදිහට බෑක් ලූප් එකෙන් විතරක් කටුව යවලා නූල ඇදලා ගන්න. ආයෙත් ඒකේ ඒ ලූප් එක ඇතුලෙන් යවන්න. ඊළඟට ආයෙත් දෙවෙනි දඟවැලටත් ස්ලිප් ටිච් එකක් දාගන්න මේ විදිහටම. ඊට පස්සේ ඔයාලට ආයෙ තියෙන්නේ සිංගල් ක්‍රොෂේ 10ක් ඉස්සරහට ගොතාගෙන යන්න මේ හැම චේන් එකම බෑක් ලූප් එකට. බෑග් එකේ සම්පූර්ණ රවුම කොටසම ගොතාගන්නේ මේ පැටර්න් එකට. මම ඔයාලට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ වීඩියෝ එක අරගෙන ඉන්න ටිකක් ප්‍රමාද වුණා. මගේ බිසි වුණ නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාද වුණේ. ඒකට සමාව ඉල්ලනවා. මේ බෑග් එකේ ඉතුරු කොටස මම පුළුවන් ඉක්මනින් ඔයාලට අරගෙන එන්න. මේ විදිහට අපි දැන් ස්ලිප් ටිච් දෙක ගෙතුවා. ඊළඟට සිංගල් ක්‍රොෂේ 10ක් ගෙතුවා. ඊළඟට ආයෙ අවසානයේට ආයෙත් අපි ගොතා ගන්න ඕනේ ස්ලිප් ටිච් දෙක. මෙන්න මෙතන ස්ලිප් ටිච් දෙක ගොතා ගන්නවා අපි අවසානයේට. බෑක් ලූප් එකෙන් විතරයි කටුව යවන්නේ. ඒ ක්‍රමයටම තමයි ඔක්කොම රවුම් අවසාන වෙනකන් ගොතාගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ ගෙතුවාම. ඊට පස්සේ මේක ආපහු අපි රවුමට සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට හැම වෙලේම ඔයාලා සම්බන්ධ කරද්දී පාය වරද්ද ගන්න එපා. රවුමේ පිටපැත්තෙන් තමයි කටුවේ යවලා සම්බන්ධ කරගන්නේ. හොඳ පිටපැත්තෙන් කර පිටපැත්තට තමයි කටුව යවන්නේ. මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ආයෙත් එතෙන්ට චේන් එකක් දාගන්න. චේන් එක දාලා මේ විදිහට හරව ගන්න. හරවගෙන ඔයාලට කලින් විදිහටම ඒ රටාව ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. ස්ලිප් ටිච් 2යි සිංගල් ක්‍රොෂේ 10යි ස්ලිප් ටිච් 2යි. ඒ පැටර්න් එකට ගොතාගෙන යන්න. මම ඔයාලට තව වටයක් ගොතලා පෙන්නන්නම් තව පැහැදිලි වෙන්න. මේ විදිහට පළමුවෙන්ම තියෙන ලූප් එකට බෑක් ලූප් එකෙන් විතරක් කටුව යවලා ස්ලිප් ටිච් එකක් දාගන්න. ඊළඟට දෙවෙනි දඟවැලේ බෑක් ලූප් එකටත් ස්ලිප් ටිච් එකක් දාගන්න. ඊළඟට තුන්වෙනි දඟවැලේ ලූප් එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඒ විදිහට සිංගල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ 10 ගොතාගෙන ඉවරලා ආපහු ස්ලිප් ටිච් එකක් දාගන්න. ඊළඟට ආයෙත් ස්ලිප් ටිච් එකක් දාගන්න. ස්ලිප් ටිච් 2යි සිංගල් ක්‍රොෂේ 10යි ස්ලිප් ටිච් 2යි. මේ පැටර්න් එකට තමයි අපි ගොතාගත්තේ මේ පේලියත්. මේ විදිහට ගොතාගෙන ඉවරලා ආපහු අපිට තියෙන රවුමට සම්බන්ධ කරගන්න. මේ විදිහට ඊළඟට තියෙන දඟවැල් සිදුරට නූල මේ විදිහට ඇතුල් පැත්තට පිට පැත්තට තියලා ගන්න එපා. මේ විදිහට කටුව දාන්න එපා. නූල මේ විදිහට ඇතුළට කරලා රවුමේ පිට පැත්තේ ඉඳන් ඇතුල් පැත්තට කටුව යවලා මේ විදිහට දඟවැලේ සිදුරෙන් මේ විදිහට කටුව යවලා ලූප් එකක් ඇදලා ගන්න. ඒක කටුවේ තියෙන ලූප් එක අතර මේ විදිහට යවලා මේම රවුම සම්බන්ධ කරගන්න තද කරගන්න නූල. ඊට පස්සේ ආයේ චේන් එකක් දාන්න එතෙන්ට. චේන් එක දාලා මෙහෙම හරව ගන්න. මෙන්න මේ විදිහට ඔයාලා මේ රවුම සම්පූර්ණයෙන් ස්ලිප් ටිච් 2යි සිංගල් ක්‍රොෂේ 10යි ස්ලිප් ටිච් 2යි මේ පැටර්න් එකට ගොතා ගන්න. ගොතාගෙන බෑග් එකේ මැද කොටස සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මේ රවුම් කොටස වටේට ඔයාලා ස්ටිචස් පේලියට මග අරින්න නැතුව මේ විදිහට රවුම ඉස්සරහට ගොතාගෙන යන්න. ගොතාගෙන ගියාම මෙන්න මේ විදිහට ලස්සනට හැඩේ එනවා. එතකොට ඔයාලට බෑක් ලූප් එකේම ගොතාගෙන යන්න. මෙහෙම රවුම ගොතාගෙන ගිහලා අපි මේ බෑග් එකේ විවරයට චේන් කීපයක් අතහරින්න ඕනේ. මම මේකට චේන් 8ක්
මග ඇරලා තමයි ගත්තේ. ඔයාලට විවරය අඩු වැඩි කරගන්න ඕන නම් ඒ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට චේන් 8ක් ගණන් කරලා මම එතනින් මාක් එකක් දාගත්තා. ඊට පස්සේ අපි මේ මාක් එකේ ගාවට වෙනකම් මේ රවුම් කොටස මේ විදිහට ගොතාගෙන සම්පූර්ණ කරගන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මේකේ බෑක් එකේ පියන කොටස ගොතන විදිහ වීඩියෝ එක අරගෙන එන්නම්. ඔයාලා මේ රවුම් කොටස ගොතලා සම්පූර්ණ කරගන්න. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.